ආයුබෝවන් ඔන්න ඉතින් මං අදත් ඔයාලා ඇති කරන්න ආසම මාළුවෙක් ගැන ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ප්ලේටිය කිව්වම කවුරුත් දන්නවා. මං තව මාළු ගණනාවකම වීඩියෝ දාලා තිනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මුලින්ම මම මේ ප්ලේටියා ඔයාලට හඳුන්වන්නම්. ඉතින් මෙයාගේ නිජබිම තමයි මාධ්‍යම ඇමරිකාව. මෙයාට ජීවත් වෙන්න අවශ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ත් 26ත් අතර වගේ තමයි. මෙයක් ගපිය වගේම පැටව් බිහි කරන මාළුවෙක්. ඒ වගේම මාළු හදන්න පටන් ගන්න කෙනෙකුට හොඳ ආරම්භයක් ගේන්න පුළුවන් මාළුවෙක් තමයි මේ ප්ලේටිය කියන්නේ. මෙයා සාමකාමී වගේම ලෙඩ රෝග වලට හොඳින් ඔරොත්තු දෙන මාළුවෙක්. ප්ලේටියගේ ගෑනු සතා පිරිමි සතාට වැඩිය ටිකක් පොඩි. ගැහණු පිරිමි හඳුනා ගන්න පුළුවන් මෙයාගේ මේ ගුදර වර්ලේ හැඩයෙන්. මෙයාලගෙත් හොඳ බෝවීමක් තියෙනවා. මෙයා ගැන දැනගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ප්ලේටි වර්ගය පැටව් ඉපදුන ගමන් ආහාරයට ගන්නවා. අන්න ඒ නිසා පැටව් මේ දෙමාපිය මස්සෙන්ගෙන් වෙන් කරන එක තමයි ඇඟට ගුණ. ඉතින් මෙයාලා ස්වර භක්ෂක නිසා ඕනම දෙයක් කෑමට දෙන්න පුළුවන්. මේ ප්ලේටි වර්ග ගණනාවක් ඉන්නවා. එක එක පාටවල ඒත් ජනප්‍රිය පාට තමයි රතු පාට. මෙයාලා මිලෙන් අඩු මාළු වර්ගයක් නිසා ඕනම කෙනෙකුට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ තව වීඩියෝ බලන්න The Dragon Swarm YouTube නාලිකාව subscribe කරන්න. ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.